අද අපි කතා කරන්නේ හිස කෙස් වලට භාවිතා කරන සුලභ රූපලාවන්‍ය ප්‍රතිකාර කිහිපයක් හා එයින් හිස කෙස් වලට ඇතිවන බලපෑම පිළිබඳවයි. 1. හිස කෙස් වර්ණ ගැන්වීම. කලරින්. මේ තුමා ලෝ පුරාම බහුලවම භාවිතා වන රූපලාවන්‍ය ප්‍රතිකාරය. මෙහිදී කෘත්‍රිම රසායන ද්‍රව්‍ය භාවිතයේදී වර්ණකය කෙස් ගසේ ගැඹුරටම කාවදිනවා. ඒ නිසා වර්ණය දිගුකල් පවතිනවා. නමුත් ආසාත්මකතා ඇතිවීමේ හැකියාව වැඩි. ශාකසාර යොදාගත්තොත් වර්ණය රඳා පවතින්නේ කෙස් ගසේ බාහිරින් පමණයි. ඒ නිසා කාලයත් සමග සේදීමේදී වර්ණය ඉවත් වෙනවා. නමුත් ආසාත්මිකතා ඇතිවීමේ හැකියාව අඩුයි. 2. හිස කෙස්වල වර්ණය ඉවත් කිරීම හෙවත් විරංජනය. බ්ලීචිං. මෙහිදී හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් යොදාගෙන කෙස්වල ඇති මෙලනින් වර්ණකය වෙනස් කිරීම සිදු කරනවා. ඒ නිසා කෙස්වල පාට අඩු වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වෙනත් වර්ණ කෙස් ගසට උරා ගැනීම පහසු වෙනවා. නමුත් මේ ප්‍රතිකාරයෙන් කෙස් ගසට හානි සිදුවීමේ හැකියාවක් තියෙනවා. හිස කෙස් රළු වීම, පියලීම, ලෙහෙසියෙන් ගැට ගැසීම සහ නිතර භාවිතා කළහොත් කෙස් ගස දුර්වල වී අගිසි පැලීම හා කැඩී යාමටත් පුළුවන්. 3. හිස කෙස් රැලි කිරීම, permanent waving හෙවත් perm කිරීම. මෙහිදී කෙස් ගසේ හැඩය ස්ථීරවම වෙනස් කරනවා. කෙස් රොද රෝල එකක් වටා ඔතා රසායන ද්‍රව්‍ය හෝ තාපයේ යෙදීමෙන් මේ රැලි හැඩය ලබා දෙනවා. මෙහිදී යොදන රසායන ද්‍රව්‍ය වලින් කෙස් ගස් දුර්වල වන නිසා ලෙහෙසියෙන් කැඩී යාමට පුළුවන්. මේ රැලි ගතිය දිගටම පවත්වා ගැනීමට විශේෂ ෂැම්පු සහ ආලේපන භාවිතයක් අවශ්‍ය වෙනවා. 4. හිස කෙස් ඍජු කිරීම. ස්ට්‍රේට්නින්, රිලැක්සින්, රීබොන්ඩින් ලෙසත් හඳුන්වනවා. මෙහිදී කෙස් ගසේ ඇතුළත ඇති බන්ධන ඩිහිල් කිරීමට රසායන ද්‍රව්‍ය යොදනවා. ඉන්පසු පැත්තලි අයන් එකක් භාවිතයෙන් කෙස් ගසේ හැඩය ඍජු බවට පත් කරනවා. මේ ප්‍රතිකාරයේදී නැවත නැවත කිරීමෙන් කෙස් ගස දුර්වල වී ලෙහෙසියෙන් කැඩී යාමට පුළුවන්. 5. කෙරටින් ප්‍රතිකාරය. මෙහිදී කෙරටින් සහිත ප්‍රෝටීන ද්‍රාවණයක් කෙස් මත තවරනවා. ඉන්පසු තාපය යොදා ගැනීම නිසා මේ කෙරටින් ද්‍රාවණය කෙස් ගස වටා පටලයක් ලෙස පිහිටනවා. එහි ප්‍රතිඵලය තමයි හිස කෙස් සිනිඳු වීම සහ දිලිසෙන සුළු ස්වභාවයක් ඇතිවීම. අවුල් වීම එහෙම නැත්නම් ෆ්‍රීස් වීමත් අඩු වෙනවා. කෙස් ගස ශක්තිමත් වෙනවා. නමුත් මේ ප්‍රතිකාරයත් ස්ථීර ප්‍රතිකාරයක් නෙවෙයි. මාස 3-4ක කාලයක් තමයි පවතින්නේ. ඉහත සඳහන් කළ ප්‍රයෝජනවත් ලක්ෂණ පවත්වා ගැනීමට නම් විශේෂ ෂැම්පු සහ ආලේපන භාවිතයක් අවශ්‍ය වෙනවා.